සමාජය වඩාත් යහපත් කළ හැකි නීතිය වගින්න පමණක් බව මෙම සභාගර්භය තුළ ස්ථාපිත කිරීමට ප්‍රතියෝජක පිළේ නායකයාට නැවතත් අවසර. ජාති ભેද කුල ભેද වලින් තොරව සියලු දෙනාට එක හා සමානව සලකන්න නීතියට පුළුවන්. නීතියට ආගම් ભેද නැහැ. කුමන හෝ ආගමික පුද්ගලයෙක්ට අසාධාරණයක් වුණොත් එය සාධාරණය කර දීමට නීතියට බලයක් තියෙනවා. විවිධ දඬුවම් ක්‍රම වලින් පුද්ගලයන්ගේ අයහපත් චර්යා පාලනය කරන්න නීතියට පුළුවන්. වැරදි කරන පුද්ගලයන් දඬුවම් ලබා දීම තුලින් සමාජයේ නිදහස රැක ගැනීමට නීතියට හැකියාව තියෙනවා. සමාජය තුළ විවිධ නීති පද්ධති තියෙනවා. ඒ අතරින් වඩාත් වැදගත් වන්නේ සිවිල් නීතිය හා අපරාධ නීතියයි. සිවිල් නීතිය කියන්නේ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් රැක ගන්නත් සමාජයේ ක්‍රමවත් බව තියා ගන්නත් අලාභයටපත් වූ පුද්ගලයන්ට නඩු මගින් බන්දි ලබා දෙන්නත් පුළුවන් නීතියක්. අපරාධ නීතිය ගැන කිව්වොත් සොරකම් වංචා දූෂණ පහර දීම වැනි සියල්ල සඳහා නීතියෙන් දඬුවම් ලබා දෙනවා. ආරක්ෂාව පැත්තෙන් ගත්තත් නීතිය ඉතා ඉහළින් තියෙනවා. මොකද කියනවා නම් කාන්තාවකට රැක තනියම පාරේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔබ ඔය කියන ආගම නිසා නොවේ නීතිය නිසායි. මම යෝජක පිළේ සහෝදර සහෝදරියන්ගෙන් අහන්න කැමතියි. ආගමෙන් මිනිස්සු යහපත් මාර්ගයකට ගමන් කරනවා නම් වසර දහස් ගණනක් තිස්සේ ආගම් පවතින අපේ රටේ තවමත් ඉරකෙවල් බන්ධනාගාර පවතින්නේ නැහැ කියලා. ආගම පුද්ගලයා ගැන සිතන විට නීතිය මුළුමහත් සමාජය පොදු ආරක්ෂාව ගැන සිතනවා. මේ වගේ බහු ආගමික සමාජයක් ආගම් පිළිබඳ මතභේද ඇති වෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. නමුත් නීතිය වගින් මුළු සමාජයම එකම ඉලක්කයක් යහපත් මාර්ගයකට යොමු කරනවා. යෝජක පිළේ පස්වෙනි සහෝදරයා කිව්වා පංචශීලය ගැන. මම ඔහුගෙන් අහන්න කැමතියි ආගමක් අදහන්නේ නැති පිළිසෙට ඔය කියන පංචශීලය අදාළ වෙන්නේ නැහැ නේද කියලා. ඔබ ඔය කියන විදිහට නීතිය නොමැති වුණොත් ආගමට සමාජය යහපත් කරන්න පුළුවන්ද? කිසිසේත්ම නැහැ සහෝදරවරුනි. ආගම ප්‍රතික්ෂේප කරලා තියෙන පුද්ගලයන් පාලනය කිරීමට ආගමට හැකියාවක් නැහැ. ඒ සඳහා නීතියේ පිටම තමයි. නීතියට තිබෙන බිය නිසා පුද්ගලයන් වැරදි කරන්නේ නැති බව යෝජක පිළේ තුන්වැනි සහෝදරියා ඇගේ කතාව ආරම්භයේදීම හරිය අපූර්ව ඔප්පු කළා නේද? ප්‍රතියෝජක පිළේ සහෝදරිය කියනවා ආගම විශ්වාස හා බැඳීම සමග පවතින බව. ඒ නීතිය ක්‍රියාත්මක වන්නේ සාක්ෂි සහ සාධක මතයි. එසේනම් විශ්වාසය සහ බැඳීම් සමග පවතින ආගම වඩා සාක්ෂි සහ සාධක මත කටයුතු කරන නීතිය උසස් බව නැවත නැවතත් මේ සභාගර්භය තුල ස්ථාපිත කරමින් මම නිහඬ වෙන්නම්.